ජිම් එකට යන්න පටන් අරන් පළවෙනි මාසේ වගේ ඇතුළත ගොඩක් අයට වෙන ප්‍රශ්නයක් මේන්ලි බොයිස් කරන ප්‍රශ්නයක් සයිස් වෙන්න ඊළඟට දැන් ගන්න පුළුවන් සප්ලිමන්ට්ස් මොනවද කියන එක. එතකොට ඕගොල්ලෝ ඊළඟට කරන්නේ ලොකු අයිඩියා එකක් නැත්නම් සප්ලිමන්ටේෂන් ගැන ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා සර්ච් කරලා බලනවා මොනවද හොඳ සප්ලිමන්ට්ස් කියලා. එහෙම නැත්නම් ගිහිල්ලා ජිම් එකේ ඉන්න තව කෙනෙක්ගෙන් අහනවා අයියේ මොකද්ද ගන්න පුළුවන් සප්ලිමන්ට්ස් කියලා. ඔතනදී ඒගොල්ලෝ සයන්ස් සප්ලිමන්ට්ස් සජෙස්ට් කරනවා. ඒතර ඉන්ටර්නෙට් එකේ සජෙස්ට් වෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බලුවා නම් යූෂුවලි ඇගේ මසල්ස් සයිස් කරගන්න, ඒ කියන්නේ බල්ක් කරගන්න මේන්ලි සප්ලිමන්ට්ස් දෙකක් එයි වේ ප්‍රෝටීන් මාස් ගේනර්ස්. එතකොට ඔය දෙක අතරින් කෝකද තෝරගන්නේ කියන කන්ෆියුෂන් එකෙන් ගොඩක් අයින්දී ඒ දෙක දැන් දැනගත්ත දැන් මොකද්ද ගන්න කියලා හිතනවා ඇති. ඒ ගැන කියන්න සහ ඒ කියන්නේ මේ දෙක කම්පෙයාර් කරලා මොකද්ද හොඳම එක කියලා චූස් කරගන්න අයිඩියා එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. right so මුලින්ම සප්ලිමන්ට් එකක් ගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ සප්ලිමන්ට් එකක් මත විතරක් රිලයි වෙලා රිසර්ච් ගන්න බෑ. ඒ වර්ඩ් එකෙම තියෙනවා නියුට්‍රිෂනල් සප්ලිමන්ට් එකක් කියලා. ඒ කියන්නේ තමන්ගේ පෝෂණයට සප්ලිමන්ට් එකක් කරා. ඒ කියන්නේ පුෂ් එකක් දෙනවා විතරයි ඒකෙන් රිලයි වෙන්න බෑ. තමන් කොච්චර සප්ලිමන්ට්ස් ගත්තත් හරි නියුට්‍රිෂන් ප්ලෑන් එකක් නැත්තම් රිසර්ච් දකින්න බෑ. ඒක මුලින්ම මතක තියාගන්න ඕන සප්ලිමන්ට්ස් වලට යන්න කලින්. so ඊළඟට අපි බලමු වේ ප්‍රෝටීන් ඕ මෑස් ගේන කියන ටොපික් එක. එතකොට අපි බල්ක් එකක් කරන කාලෙකදී තමන්ගේ මසල් සයිස් කරගන්න අවශ්‍ය කාලෙකදී ඔයගොල්ලෝ සප්ලිමන්ට් එකක් තෝරනකොට දැනගන්න ඕනේ අපි කරන්න ඕනේ ලීන් බල්ක් එකක් කියන එක. අනවශ්‍ය විදිහට කැලරිස් සෑහෙන ගොඩක් ඇඟට දාගෙන ෆැට් ගේන් කරගෙන එතකොට ඉක්මනින්ම කට් එක කරන්න සිද්ධ වෙනවා සහ වෙයිට් තමන්ගේ වෙයින් ස්කේල් එකේ බර වැඩි වුණාට මසල් නෙමෙයි වැඩි වෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන ෆැට් එක. කියන්නේ මේ දේ තමයි වැඩි වෙන්නේ. ඒ එහෙම නොවි සප්ලිමන්ට් එකක් ගන්න ඕන තෝරගන්න ඕනේ මොකද්ද කියලා බලන්න ඕනේ. so මම අද රිසර්ච් කරලා තෝරගත්තා එකම බ්‍රෑන්ඩ් එකේ මාස් ගේන එකයි වේ ප්‍රෝටීන් එකයි ඩීටේල්ස් ටික මේන්ලි අපි බලන්න ඕනේ ඩීටේල්ස්. අපි මුලින්ම බලන්න ඕනේ කැලරීස්. එතකොට මම කියලා තියෙනවා කලින් වීඩියෝ එක මසල් බිල්ඩින් ගැන කරපු වීඩියෝ එකේ අපි කැලරි සර්ප්ලස් එකක ඉන්න ඕනේ. එතකොට තමන්ගේ මේන්ටෙනන්ස් කැලරි ගානට වඩා 400ක් 300ක් ඔය වගේ ගානක් වැඩිපුර කන්න ඕනේ තමන් මසල් බිල්ඩ් කරගන්නවා. එතකොට අපි වේ ප්‍රෝටීන් එකක එක ස්කූප් එකක් ගත්තා නම් ඒකේ තියෙනවා 120 කැලරීස්. මාස් ගේන එක ස්කූප් එකකින් වගේ එනවා 625 කැලරීස්. 625 කැලරීස් කියන්නේ සාමාන්‍යයෙන් බත් සහ මස් හරි මොන හරි අනම්මනම් ඔක්කොමත් එක කන්න පුළුවන් සාමාන්‍ය මීල් එකකින් එන කැලරි ප්‍රමාණයක් තමයි 625 කැලරීස් කියලා කියන්නේ. එතකොට අපි බලනවා නම් වේ ප්‍රෝටීන් එක ස්කූප් එකකින් එනවා අපිට 24 grams of protein. මාස් ගේන එක ස්කූප් එකකින් අපිට එනවා 25 grams of protein. එක ග්‍රෑම් එක වෙනසක් තියෙනවා මේකේ. ඊළඟට අපි කාබෝහයිඩ්‍රේට්ස් බලනවා නම් මේකෙන් කාබෝහයිඩ්‍රේට්ස් තියෙන්නේ ග්‍රෑම්ස් 3යි. එතකොට මාස් ගේන එකක ග්‍රෑම් 126ක් තියෙනවා කාබෝහයිඩ්‍රේට්ස් එක ස්කූප් එකක. මාස් ගේන එක සර්විං එකක් කියන්නේ ස්කූප්ස් දෙකක්. එකක් නෙවෙයි 2 ස්කූප්ස්. එතකොට කාබෝහයිඩ්‍රේට්ස් 126 grams තිබ්බට ඒක තියෙන්නේ මේන්ලි sugar වලින්. මාස් ගේනර්ස් කියන්නේ sugar පිරිච්චි සප්ලිමන්ට් එකක්. ඒකෙන් ඒ කියන්නේ මාස් ගේන එකෙන් මේන්ලි ඒ කියන්නේ ටාගට් කරන්නේ තමන්ගේ බර වැඩි කරන්න විතරයි. ලීන් මසල් growth එකට නෙමෙයි. අපි හැබැයි කරන්න ඕනේ ලීන් මසල් growth එක. එතකොට ඕගොල්ලෝ දැන් ඩිසයිඩ් කරගන්න බැරුව ඉන්න ඇති කොයි එක චූස් කරන්නද කියලා. තමන්ගේ ගෝල් එක බොඩි බිල්ඩ් කරන්න නම් ලීන් මසල් grow කරලා තමන්ගේ ඇඟ ලස්සනට තියාගෙන කියන්නේ ෆැට් ගේන් කරගන්න නැතුව අනවශ්‍ය විදිහට මහත් වෙන්න නැතුව ගානට ලීන්ව ඉන්න නම් you can go for the whey protein. තමන් හැබැයි power lifting කරනවා නම් එතකොට සෑහෙන කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ලීන් බල්ක් එකක ඉන්නවා වගේ නෙමෙයි power lifting කරද්දී
තමන්ගේ පව එක වැඩි කරගන්න ඉක්මනින් වැඩි කරගන්න සෑහෙන කැලරි ප්‍රමාණයක් ඕනේ කාබෝහයිඩ්‍රේට්ස් සෑහෙන ගොඩක් ඕන වෙනවා ඒ වගේ කෙනෙක් නම් යන්න පුළුවන් ඔප්ෂන් එක මාස් ගේන් එකට හැබැයි දැනගන්න ඕනේ අර මං කලින් කිව්වා වගේම සප්ලිමන්ට් එකකින් විතරක් රිලයි වෙන්න එපා තමන් මොනවා හරි ටාගට් එකකට යනකොට ෆිට්නස් ගෝල් එකකට ඒ වගේම මේවා ඩෙයිලි ප්‍රොඩක්ට්ස් එතකොට හැම ප්‍රොඩක්ට් එකක්ම තමන්ට වර්ක් වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ නිසා හොයලා බලලා ඩිසයිඩ් කරලා බලලා ඒ කියන්නේ තමන්ට වර්ක් කරන එකක් බලලා ගන්න ඒක මට කියන්න බෑ තමන්ට ඔයාට වර්ක් කරන්න කොහොමද එතකොට එහෙම ඒ කියන්නේ මට ඩිසයිඩ් කරලා කියන්නත් බෑ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්න පුළුවන් ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් ඉන් ද සෙන්ස් තමන්ගේ ඩයිජෙෂන් එක සම්බන්ධ ඉෂුස් එන්න පුළුවන් lean bulk එකකට යනවා නම් go for a whey protein එහෙම නැත්නම් if you are a power lifter go for the mass gain ඊළඟට ඔයගොල්ලන්ට ඉෂුව එකක් එන්න පුළුවන් දැන් මට lean bulk එකක් කරන්න ඕනේ මම supplements ගන්න ඕනෙමද මම power lifter කෙනෙක් මම supplements ගන්න අවශ්‍යමද supplement එකක් ගන්න අවශ්‍යම නැහැ දැන් තමන්ගේ ඇඟට protein gram 150ක් අවශ්‍ය නම් ඒක තමන්ට කෑමෙන් සපුරා ගන්න පුළුවන් නම් වේ ප්‍රෝටීන් එකට යන එක අවශ්‍ය වෙන්නේ නැහැ. කෑමෙන් ගන්න බැරි නම් විතරක් ප්‍රෝටීන් එකට යන්න නැත්නම් කෑමෙන් ගන්න එක වඩාත් සුදුසුයි කියලා මම සජෙස්ට් කරනවා. So that's it about whey protein or mass gainers කියන topic එකේ. So we'll meet in the next video.